අයිබෝන්. අද අපි කතා කරන්නේ වෝෆරින් කියන ඖෂධය පිළිබඳව. ඔබ වෝෆරින් ඖෂධය ගන්න කෙනෙක් නම් ඇයි ඔබ එය පාවිච්චි කරන්න කියලා ඔබ හොඳින්ම දන්නවා. ඇයි? අපේ ශරීරයේ තියෙන රුධිර නාලිකාවක ලේ කැටියක් හිර වුණොත් එය දිය වෙන්න, ඒ වගේම විශාල වෙන්න නොදී දිය වෙලා යන්න තමයි අපි වෝෆරින් කියන ඖෂධය ලබා ගන්නේ. ඊට අමතරව ඊටම කලාතුරකින් අපේ හෘද වස්තුවේ කපාට සම්බන්ධ ගැටලුවලදී, ඒ වගේම හෘද ස්පන්දනයේ ඇතිවන ගැටලුවලදීත් වෝෆරින් ඖෂධය අපි ලබා ගන්නවා. වෛද්‍යවරුන් ඔබට වෝෆරින් ඖෂධය ලබා ගන්න කියලා තියෙන්නේ කොහොමද? හැමදාම සවස් 6ට. දිනයේ එකම වේලාවකට තමයි මේ ඖෂධය ලබා ගන්නට ඕනේ. ඉතින් අපි සම්මතයක් විදිහට සවස් 6 තමයි භාවිතා කරන්නේ. හවස 6ට පැය 2කට කලින් සියලුම කෑම බීම අනුභව කරලා අවසන් කරන්නට ඕනේ. පැය 2ක් निराहारව ඉඳලා තමයි ඔබ සවස් 6ට වතුර වීදුරුවක් සමග මේ වෝෆරින් පෙත්ත පානය කළ යුත්තේ. එතකොට මේ වෝෆරින් පෙත්තේ මාත්‍රාව අනුව පෙත්තේ වර්ණය වෙනස් වෙනවා. මේ මාත්‍රාව තීරණය කරන්නේ වෛද්‍යවරුන්. ඔබට PTINR කියන රුධිර පරීක්ෂණය සිදු කරගෙන එන්න කියලා එහි INR අගය අනුව තමයි මාත්‍රාව වෙනස් කිරීම සිදු කරන්නේ. ඉතින් මේ පෙත්ත පානය කිරීම ආරම්භ කරපු මුල් අවධියේදී නිතර ඔබට මේ රුධිර පරීක්ෂණය කරගෙන එන්න කියලා වෛද්‍යවරුන් කියන්නේ ඔබේ નિયમિત මාත්‍රාව හරිය විදිහට වෙනස් කිරීම සිදු කරන්නට. මේ පරීක්ෂණය INR PTINR පරීක්ෂණය උදෑසන වරුවක ඔබ සිදු කරගත්තොත් වඩා යෝග්‍යයි. ඒ වගේම අපි බලමු ඔබට මේ පෙත්ත පානය කරන්නට අමතක වුණොත් ඔබ මොකද කරන්න කියලා. හිතන්නකෝ අපි මධ්‍යම රාත්‍රියට කලින් ඔබට එකපාරට මතක් වුණා මම හවස 6ට අද මගේ වෝෆරින් පෙත්ත පානය කරේ නැහැ කියලා. ඒ වගේ අවස්ථාවකදී ඔබ මතක් වුණු සැනින් මේ පෙත්ත ලබා ගන්න. ඒ කියන්නේ මධ්‍යම රාත්‍රියට කලින් ඔබට මතක් වුණොත්. නමුත් මධ්‍යම රාත්‍රියට පසුව ඔබට මේ මතක් වීම සිදු වුණොත් ඒ වේල අතහැරලා ඊළඟ දවසේ ඉඳන් નિયમિત පරිදි සවස් 6ට නැවත මේ පෙත්ත ලබා ගැනීම සිදු කරන්න. හැබැයි එක වේලකට වඩා මේ පෙත්ත ගැනීම අමතක වුණොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න අමතක කරන්න එපා. වෝෆරින් කියන ඖෂධය ලබා ගන්නකොට ඒ සමග ලබා ගැනීමට නුසුදුසු ඖෂධ වර්ග තියෙනවා. උදාහරණ විදිහට ඇස්පිරින් කියන ඖෂධය. ඒ වගේම NSAIDs කියන කාණ්ඩයට අයිති non steroidal anti inflammatory drugs කියන කාණ්ඩයට අයිති ඖෂධ වර්ග. උදාහරණ වශයෙන් ඩයික්ලෝෆිනැක් සෝඩියම් වගේ ඖෂධ ලබා ගැනීම සුදුසු නැහැ. ඒ වගේම ආයුර්වේද ඖෂධත් ලබා ගන්නට එපා. ඊට අමතරව ඔබ ප්‍රතිජීවක ඖෂධ ලබා ගන්නවා නම් ප්‍රතිජීවක ඖෂධ කියන්නේ ඇන්ටිබයොටික්ස්. ඔබගේ වෛද්‍යවරයාව ඔබ දැනුවත් කළ යුතුයි ඔබ වෝෆරින් පානය කරනවා කියලා. මේ කරුණු කෙසේ වෙතත් පැරසිටමෝල් කාණ්ඩයට අයිති ඖෂධ નિયમિત මාත්‍රාව අනුව ලබා ගත්තාට කිසිම ගැටලුවක් නැහැ වෝෆරින් සමග. අපි මේ කතා කරේ ඖෂධ සම්බන්ධයෙන්. ආහාර පාන සම්බන්ධවත් ඔබ සාමාන්‍ය කෙනෙක්ට වඩා සැලකිල්ලක් දක්වන්නට ඕනේ. මොකද මේ වෝෆරින් සමග විටමින් K අධික ආහාර ලබා ගැනීම සුදුසු වෙන්නේ නැහැ. විටමින් K අධික ආහාර කිව්වහම මොනවද? මම උදාහරණ කිහිපයක් කියන්නම්. ගෝවා, නිවිති, එතකොට සෝයා තෙල්, එළවලු තෙල් වගේ දේවල් ලබා ගැනීම සුදුසු වෙන්නේ නැහැ. ඊට අමතරව කොළ පැහැ පලා වර්ගත් සුදුසු නැහැ. විටමින් K අධික ආහාර වගේම මධ්‍යසාර පානයත් හානි කරයි. ඒ වගේම අපි ග්‍රීන් ටී බොනවනේ, හරිත තේ, ඒව ලබා ගන්නත් හොඳ නැහැ. ඊට අමතරව අඹ යුෂ, ක්‍රෑන්බෙරි යුෂ වගේ දේවලුත් ලබා ගැනීම සුදුසු වෙන්නේ නැහැ.
වෝෆරින් කියන්නේ ලේ තුනී කරන ඖෂධයක්. ලේ තුනී කරන ඖෂධ ලබා ගන්නකොට සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා ඒ ලබා ගන්නා පුද්ගලයාගේ ශරීරයේ ලේ ගලණය වීමේ සම්භාවිතාවය වැඩි වෙනවා. එතකොට පොඩි තුවාලයක් වුණත් වැඩිපුර ලේ ගලණයක් වීමේ සම්භාවිතාවයක් ඒ පුද්ගලයාට තියෙනවා. මම මේ ඊගාවට සඳහන් කරන්නට යන කරුණු අතුරු ආබාධ කියලා අපි කියමුකෝ. මම ඊගාවට සඳහන් කරන්නට යන කරුණු මේ වෝෆරින් ලබා ගන්නා පුද්ගලයා තුළින් ඔබ දුටුවොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත්තොත් අපිට අනතුරු වලින් සහ අපි කියන්නේ ආරක්ෂාකාරී වෙන්න පුළුවන් අනතුරු වලින් ගැලවිලා ආරක්ෂාකාරී ජීවිතයක් ගත කරන්නට පුළුවන්. මේ අවධානය යොමු කළ යුතු කරුණු මම දැන් සඳහන් කරන්නම්. නාසයෙන් ලේ ගැලීම, සෙම සමග ලේ පිටවීම, වමනය සමග ලේ පිටවීම, මුත්‍රා සමග ලේ පිටවීම. ඒ කියන්නේ මුත්‍රා තද පැහැයට ගමන් කිරීම, මල පහ සමග ලේ පිටවීම. ඒ වගේම දත් මදිනකොට අපි විදුරු මසින් ලේ ගලණයක් සිදුවීම. ඊට අමතරව කාන්තාවක් නම් මාසික ඔසප් වීමේදී අධික වශයෙන් රුධිරය වහනය වීම. හිසේ ඇතිවන දැඩි හිස රදය. තවත් ගත්තොත් එක්වරම අතක් හෝ පයක් පණ නැතිවීම. එහෙමත් නැත්නම් කතනයේ හෝ ඇස්පෙනීමේ එක්වරම දුර්වලතාවයක් ඇතිවීම. ඊට අමතරව ගත්තොත් අපේ ඇඟේ අසාමාන්‍ය විදිහට තැලීම් ලකුණු ඇතිවීම. අවසාන වශයෙන් ගත්තොත් සුළු තුවාලයක් සිදු වුණත් මිනිත්තු 10කට වඩා වැඩියෙන් රුධිර වහනයක් ඒ තුවාලයෙන් සිදුවීම. මේ වගේ කරුණු ඔබ දැක්කොත් වහාම වෛද්‍යවරයා හමුවන්න. වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඊට අමතරව මේ වෝෆරින් ගන්නා කෙනෙක්ගේ සමය ආසාත්මිකතා ඇතිවීමේ ප්‍රවණතාවයකුත් වැඩිපුර කොණ්ඩේ යෑමේ ප්‍රවණතාවයකුත් දකින්නට පුළුවන්. ඉතින් මේ කරුණු ගැන විපරම්කාරීව සිටියොත් කිසිම ගැටලුවකින් තොරව ඔබට ආරක්ෂිතව මේ වෝෆරින් කියන පෙත්ත ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අවසාන වශයෙන් වෝෆරින් ගන්නා පුද්ගලයෙකු විදිහට මතක තියාගන්නට ඕන කරුණු කිහිපයක් මම සඳහන් කරන්නම්. අපි දත් මදින බුරුසුව ගැන ඔබ මීට වඩා සැලකිලිමත් වෙන්නට ඕනේ. මොකද තද කෙඳි සහිත බුරුසුවකින් දත් මැද්දොත් විදුරු මස තුවාල වීමේ සම්භාවිතාවය වැඩිනේ. එතකොට වෝෆරින් ගන්නකොට ලේ ගලණය වීමේ සම්භාවිතාවයත් වැඩි හින්දා විදුරු මස හානි වීමේ අවදානම අපි හැමතිස්සෙම අඩු කර ගන්නවා නම් හොඳයි. ඒ හින්දා මම යෝජනා කරනවා මෘදු කෙඳි සහිත දත් බුරුසුවකින් දත් මදින්න කියලා. ඒ විතරක් නෙමෙයි. වෝෆරින් ගන්නා අවධියේදී ගැප් ගැනීම සුදුසු නැහැ. ඒ හින්දා දරුවන් පිළිසිඳ ගැනීමේ වයසක සිටින කාන්තාවක් වෝෆරින් ලබා ගන්නවා නම් ඇය අනිවාර්යයෙන් උපත් පාලනයක් සිදු කළ යුතුයි මේ කාල පරාසය තුළ. හැබැයි උපත් පාලනය සඳහා උපත් පාලන පෙති අපි OCP කියනවා, oral contraceptive pills කියනවා. මෙන්න මේවා භාවිතා කිරීමත් සුදුසු නැහැ වෝෆරින් සමග. එතකොට අපි කරන්නට ඕනේ වෛද්‍යවරයා සමග කතා බහ කරලා වෝෆරින් ගන්න කාල පරාසය තුළ තමාට සුදුසු උපත් පාලන ක්‍රමයක් අනුගමනය කළ යුතුයි. මම නැවතත් කියනවා OCP උපත් පාලන පෙති භාවිතා කිරීම සුදුසු නැහැ. ඉතින් අපි ගැප් ගැනීමෙන් වැළකීමට ප්‍රවේශම් විය යුතුයි. ඊට අමතරව තවත් දෙයක් තියෙනවා. විශේෂයෙන්ම පිරිමි පාර්ශවයට අපි අවදානම් අධික ක්‍රියාකාරකම් වලින් වැළකෙන්නට ඕනේ. මොකද මම ආයෙත් කියනවා වෝෆරින් කියන්නේ රුධිරය ගලණය වීමේ සම්භාවිතාවය වැඩි කරන ඖෂධයක්. එතකොට අපි තුවාල වීම වලින් අනතුරු අන්තරා වලින් හැමතිස්සෙම ඈත් වෙන්න ඕනේ. අපි ඔය බයිසිකල් පදින, මෝටර් බයිසිකල් පදින, ක්‍රීඩා කරන වගේ දේවල්, බරමෙවලම් භාවිතය වගේ දේවල් වලින් මේ කාල පරාසය තුළ ඈත් වෙලා හිටියොත් එය අපේ ආරක්ෂාවට ඉතාම හිතකරයි. තවත් දෙයක්.
දැන් ඔබ වෝෆරින් කියන පෙත්ත අනිත් පෙති වගේ අනේ අද අමතක වුණා මම හෙට ගන්නවා හෙට අමතක වුණා අනිද්දා ගන්නවා අන්න එහෙම කරන්නට බෑ. හරි විදිහට දිනපතාම ලබා ගන්නට ඕනේ. ඉතින් වෝෆරින් ගන්න පුද්ගලයෙක් වශයෙන් වඩා සුදුසුයි Taman සතුව ඉදිරි සතියකට අඩුම තරමේ ඉදිරි සතියකටවත් ප්‍රමාණවත් විදිහට ඖෂධ ප්‍රමාණයක් නිවසේ තියාගෙන සිටිනවා නම් අන්න එහෙම කියද්දී මේ නිවසේ ඖෂධ කොහොමද තියාගන්නට ඕනේ? වෝෆරින් ගබඩා කළ යුත්තේ ඍජුව හිරු එළියට නිරාවරණය නොවන විදිහට. ඒ වගේම කුඩා දරුවන්ගෙන් ඈත් කරලා ආරක්ෂිත ස්ථානයක තමයි මේ වෝෆරින් තබාගත යුත්තේ. මේ දේවල් ඔබට පවසන්නේ මේ වෝෆරින් ගන්න බය වෙන්න නෙවෙයි. වෝෆරින් කියන්නේ අපිට අවශ්‍යම පෙත්තක්. අපේ රෝග ලක්ෂණ රෝගය සුව කරන්නට අත්‍යවශ්‍යම ඖෂධයක්. වෝෆරින් කියන ඖෂධය ලබා ගන්නකොට වෝෆරින් සම්බන්ධයෙන් දැනුවත්ව හරි විදිහට වෝෆරින් ලබා ගත්තොත් එයින් නැතිවන අතුරු විපාක පිළිබඳව කල්පනාවෙන් අපි වෝෆරින් ලබා ගත්තොත් කිසිදු හානියකින් තොරව අපේ රෝගය ඊටාම සාර්ථකව සුව කරගන්නට මේ වෝෆරින් පෙත්තට හැකියාව තියෙනවා. ඉතින් කල්පනාවෙන් වෝෆරින් පෙත්ත ගැන හරි හැටි දැනගෙන වෝෆරින් ලබාගෙන අපි ඉක්මනින් නිරෝගී සුව ලබා ගමු. එහෙනම් මම ගිහින් එන්නම්. අපි නැවතත් වීඩියෝවකින් හමු වෙමු. ඔබට සුව සතියක් ආයුබෝවන්.